පෝට් සිටි එක ඇතුළට ඕඩ එකක් වැදිලා තියෙන්නේ. මේ ඕඩ එක දෙන්න යන ගමන් වට ට්‍රැෆික් එකක් තියෙන්නේ. ට්‍රැෆික් වැඩි හවස් වෙලාවනේ. දැන් වෙලාව හරියටම 5:17යි. දැන් ඉතින් ඔෆිස් ටයිම් නේ. ඉතින් මේ වෙලාවට කොහොමද ඉතින් ට්‍රැෆික් මේ හරිය කොහොමද ට්‍රැෆික් තියෙනවා මේ හරිය. ඉස්සරහින් වමට අරවන්න ඕනේ පෝට් සිටියට. මේක තියෙන පෝට් සිටි එක ඇතුළට. ඇතුළට ඕඩර් එකක් තියෙනවා. ඇතුළට ඕඩර් එකක් තියෙනවා. මොකද්ද? පොඩ්ඩක් ඉන්න. මෙතනින් ඇතුළට යනවා නම් අනිවාර්යයෙන්ම බලලා තමයි යවන්නේ. මොකද මේ ගොඩක් දුරට අතන ඩියුටි ෆ්‍රී එක ගාවට එනකම් විතරයි යන්න දෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඩිලිවරි අරගෙන ආපුවාම යන්න දෙන්නේ නැහැ අපිට සාමාන්‍යයෙන්. පෝට් සිටි එක ඇතුළ අද තමයි මේ දවල් වෙලාවක පෝට් සිටි එක ඇතුළට ආවේ. සෑහෙන විශාල ප්‍රදේශයක් තියෙනවා. මේ වෙලාවට එන්න ඕනේ. ඉතින් මේක ඇතුළ හරියට බලා ගන්න නම් මේක ඇතුළේදී වැඩ නම් ගොඩක් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට ඉතින් වැඩ ඉවරයි මං හිතන්නේ. මේ යන්නේ කොහොමද පෝට් සිටි කෙරෝල්ටම තමයි මේ යන්නේ. එතනින් එහාට ආයෙ යන්න තැනක් නැහැ. පොඩ්ඩක් ඉස්සරහට යන්නත් තියෙනවා බෑර පැත්තට.
මෙතන තමයි guys location එක. බලමු customer call එකක් කරන්. Hello sir, මම location එකට ඇවිල්ලා ඉන්නේ. සර්ගේ order ගෙනල්ලා තියෙන්නේ. මෙතන අර ATV Colombo Dunes කියලා තියෙන්නේ. මොකද්ද සර්? ඔව් සර්. හරි guys, customer call කරා, customer එනවා. බලමු order එක end කරලා මේ ගොඩක් දුරට card order එකක්. ගොඩක් දුරට card වෙන්න ඕනේ. ඔව් guys, මේක card order එකක්. හරි අපි hire එක end කරමු. customer එනවා order එක ගන්න. Hane sir. Thank you. මොකක්ද තියෙනවද සර් ඇතුලේ? මොකක්ද ඇතුලේ තියෙනවද? ඔව් අද මෙතන තියෙන මොකක්ද ෆන්ක්ෂන් එක වෙඩින් එකක් වගේ. ඒක තමයි පොලිසියෙන් දාගෙන දිගටම. පවිත්‍ර වන්නේ ආරච්චි ගියේ දැන්. ඔව් වෙන්නේ. ඔව්. හරි සර් thank you. හරි. රුපියල් 100ක් දුන්නා. හිටපු ගමන් ඉතින් ඔය වගේ ටිප් එකක් එහෙම වදිනවා ඉතින්. මොහොම දෙන්නේ නැහැ. දුන්නොත් ඉතින් සතුටෙන් බාර ගන්නවා. හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑනේ අපිට. ඒක ඉතින් ඒගොල්ලෝ දෙන නොදෙන එක ඒගොල්ලන්ගේ කැමැත්තක්. දෙන එක ගන්න එක අපේ කැමැත්තක්. හරි එහෙනම් guys මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් අපි ගියා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. කට්ටියට මුත් සරණයි. පරිස්සමෙන් ඉන්න.